ගැන විස්තර ටික ඔයාලට කියන්න. ඔයාලට මොකක් හරි අමාරුවක් තියෙනවා නම් මගේ කතාව ඉවර වෙනකන් ඉඳපන්. ඔයාට අමාරුයි කියලා කියන්න. හරි? මම වීරසිංහ කියලා. මම මෙහි නර්ස් කෙනෙක්. කාඩියොතොරැසික් ICU එකේ ඉන්නේ. බයිපාස් කරලා දාන ICU එකේ. එතකොට මගෙත් එක්ක තව 3 දෙනෙක් අපි ඕපන් යුනිවර්සිටි එකේ නාවල ඩිග්‍රී කරනවා. ඒකෙදි අපි කරන්නේ ඇන්ජියෝග්‍රෑම් කරලා ඉවරුණාට පස්සේ ඒගොල්ලන්ට අර මුළු සම්පූර්ණ ප්‍රොසීඩියර් පුරාම ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අපි ඒගොල්ලන්ගෙන් අහලා දැනගන්නවා. මොකද දැන් මම ඉන්නේ ICU එකේනේ. එතකොට ගොඩාක් ලෙඩ කියන්නේ මේ ඇන්ජියෝග්‍රෑම් කරන්න බය නිසා අපි කරේ නෑ. එතකොට ස්ටෙන්ටින් කරන්න නවත්ත ගන්න පුළුවන් වෙච්ච එක තමයි මේ බයිපාස් එකක් වෙනකන් දුරට ගිහින් තියෙන ඒගොල්ලන්ගේ බය නිසා එහෙම කියලා. එතකොට දැන් අපිට ඕනි මේකෙදි මේ ඇන්ජියෝග්‍රෑම් එක ප්‍රශ්නයක් නැහැ කියන එක කියන්න පුළුවන් වෙන විදිහට අර ඩේටා ටික කලෙක්ට් කරගන්න අපිට. එහෙම නෙමෙයි වාඩි හිටිච්ච දේ ඔයා කියන්නේ. අර එහෙම කරලා අපිට ඕනේ ස්ටෙන්ටින් වගේ පොඩි ප්‍රොසීඩියර් එකක් නේ. ඔයාට ලොකු අමාරුවක් නෑනේ. මට ගානක්වත් නෑ. දැන් අද මේවා දැම්මා. ඔව්. මට කිසිම අමාරුවක් නෑ. නමුත් දැන් අර මේ සැරේ මේ ඇඟිලි හිරිවැරලා තිබ්බේවා එහෙම දැන් මේ ටික අඩු වෙනවා මගේ. මේවා දැම්මට පස්සේ. නමුත් දැන් අර බයිපාස් එකකට යන එක ලොකු ඔපරේෂන් එකක්. ඔව් ඒක දරුණුයි නේ. හાર્ට් එක එළියට අරගෙන ඉතින් අර එච්චර ලොකු දෙයකට යන්නේ මේ වගේ පොඩි ප්‍රොසීඩියර් එකකින් නවතින එක හොඳයිනේ. හොඳයි. එතකොට අර එහෙම දේවල් වලට මිනිස්සු තව යොමු කරන්න සහ ඒ වගේ දේවල් වලට තමයි පිළිවෙක කරන්නේ. හරි නිසාන. එතකොට ඔයා මේකට සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් වගේ කැමැත්තෙන් මම එතකොට ඔයාට දැන් කිසිම අමාරුවක් නැහැ. ඔයාට පහසුයි නම් තමයි අපි මේක ගොඩාක් පහසුයි. ඊට පස්සේ මේ ඔයා මේ කියන කිසිම දෙයක් මම වෙන කිසිම කෙනෙකුට කියන්නේ නැහැ. මම මේවා බොහොම සීක්‍රට් විදියට තියාගන්නවා. අපි ඒකෙන් අදාළ කරුණු ටික විතරයි ගන්නෙ. ඔයාට කැමති නම් ඔයාගේ නම කියන්න පුළුවන් නැත්නම් පුළුවන්. WADSK වික්‍රමසිංහ. කියන්න පුළුවන්. ඔයාට මොනවා හරි මගෙන් දෙයක් දැනගන්න තියෙනවද? අනේ නෑ මේ සිතින් මේ අය උදව් කරා. මේ ඉතින් රාජ්‍යයටත් රෝහල් කාර්ය මණ්ඩලයටත් ඔක්කොටම ගොඩක් ස්තුතියි. මැරෙන්න ගිය මන් නෙමෙයි ගොඩ ගත්තේ. කොහෙද ගියේ? වැලිමඩ. වැලිමඩ. දුරනේ? ආ. වික්‍රමසිංහනේ? ආ. මගේ නෝනත් මැරෙන්න ඉන්නේ ඔය ගෙඩිය. හાર્ට් පේෂන්ට් එක. නෑ හાર્ට් නෑ මොලේ ගෙඩියක් කුඩා මොලේ. මේ ළඟදී තමයි හොයාගත්තේ. තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට වෙනවනේ නේ ඔය දේවල් වල. එතකොට යාගේ වයස කීයද? දැන් අවුරුදු 59යි. 59. හැදුනේ 57. 57. අඳුරගත්තේ 57. මේ ඒක කොහොමද දැනගත්තේ මෙන්න? මගේ පපුව නෑ මොනවත් ඉස්සරලා කරේ නෑ. මගේ මේ පපුව නිකන් රිදුණා. මේ ඇඟිලි පුරුක් හිරිවැන්නා, කකුලේ ඇඟිලි පුරුක් හිරිවැන්නා. වම් පැත්ත විතරද? වම විතරයි. ඊට පස්සේ මම ඉස්සරලම වැලිමඩට ගියා. ගෙහිල්ලා මම යුද හමුදාවේ කුක් කෙනෙක් තාමත් වැඩ. දැනුත් වැඩ දැන් මේ කරලා පනගොඩ යුද හමුදා පොලිසිය. ඊට පස්සේ මම වැලිමඩට ගිහිල්ලා කියද්දී ECG අරගෙන ඔක්කොම අරගෙන ඔයාට කිසිම ලෙඩක් නැහැ මොනවත් නැහැ කියලා ඇහුවා. ඒ කොයි අවුරුද්දේද? ඊට අවුරුදු දැන් මට මේ හැදුනේ 2024 නේ. ඊට අවුරුදු 3-4කට උඩදී ඉඳන්. ඊට පස්සේ මං හෝමාගම ඉස්පිරිතාලේ ක්ලිනික් එකක් දාලා ක්ලිනික් එකට ඉඳන් ගියා. මේ පපුව මේවා කියලා. ඊට පස්සේ බොරු ඕනේ නැහැ මම දුම් බීවා. ඒ අය කිව්වා දුම් බීම නවත්තන්න කියලා. ඒ කරලා බේත් දුන්නා ඒත් අඩු වුණේ නැහැ. ඊට පස්සේ මං ආමි එකේ කැම්ප් එකේ හෝමාගම ඉස්පිරිතාලේට බේස් හොස්පිටල් එකක් තියෙනවා. ඒකට ගියා. ඒකනුත් කිව්වා කිසිම ලෙඩක් නැහැ කියලා. ඊට පස්සේ 2024 මාර්තු මාසේ 19 ටිකක් වැඩි වුණා. පපු එකක්ම මම ඊට පස්සේ කඩෙන් ගෙනාපු බාම් වගේක් තිබ්බා. හොඳට අතුල්ලා ගත්තා. අතුල්ලාගෙන මම හිටියා. ඉඳලා දැන් එදා මොනවත් නැහැ. ඊට පස්සේ ආපහු හවස මට බය හිතුණා. මම ඊට පස්සේ දැන් ආයි කැක්කුම ආවා. මං එහෙමම ඉස්පිරිතාලට ගියා පනාගොඩේකට. ගිහලා ඊට පස්සේ එතෙන්දිත් ඒ අය ගෑස්ට්‍රික් වෙන්නේ නැති ECG එකක් අරගෙන නෑ ලෙඩක් නෑ මොනවත් නෑ. ඔයාට යන්න පුළුවන් කියලා පැය දෙකක් විතර තියන් ඉඳලා මාව එව්වා. ඊට පස්සේ 21 මම ඩියුටි. උදේ 6ට ඩියුටි ගිහිල්ලා දවල්ට උයලා
ඔක්කොම කරලා හැන්දෑවේ උයන්න ගිහිල්ලා තේකට වතුර එක ගහලා පොල් ගෙඩි 5ක් බිඳලා මේ පොල් බෑවයි මැසිමේ දැම්මේ ඉන්නම බැරි වුණා කොහොමවත්. ඊට පස්සේ මම කෑ ගැහුවා. කෑ ගහපුවම ඔක්කොම ඇවිල්ලා මට ලැහැත් වෙන්න කියලා මම පනාගොඩ ඉස්පිරිතාලෙට ගෙනිච්චා. අපි ඉමින් චුට්ටක් කතා කරමු. ඊට පස්සේ- ගැහෙනවා වීගෙන් ඊට පස්සේ ඒ ගිහිල්ලා ගිය ගමන් ECG එකක් ගත්තා. ඒ ගද්දි එතන ඒ ගත්ත එක්කෙනා හයියෙන් කතා කරලා කිව්වා සර් අමාරුයි. මෙහෙමයි කියලා ආයෙ ඇවිල්ලා ඉන්ජෙක්ෂන් එකක් ගහලා මොනවද කන්න දුන්නා හපන්න. දිවයට තියාලා. මොකක්ද මම මතකත් නෑ. ඒ කරලා එහෙම මම ඉස්පිරිතාලට එනවා. ඇම්බියුලන්ස් එහෙන් තමයි කිව්වේ එහෙන් තමයි ඔක්කොම ඒ ඉස්සරලා අර මොකක්ද ගන්න ඇන්ජියෝ මොනවද මේ අර දුම් පරීක්ෂාවනේ කරේ. එහෙනුත් අර මොකක්ද කරා මොකක්ද මේ ආට් එක ඇඳලා තියා අර මොකක්ද පපුවට තියලා අර එක්කෝ එක ඒ කරලා තමයි ඔයාට ඔයාගේ පපුවේ බ්ලොක් එකක් තියෙනවා. ඒ ડોක්ටර් අනිවාර්යෙන් මේකත් ජාතික රෝහලට ගිහිල්ලා කරගන්න ඕන. ගිහිල්ලා බලවන්න කියලා. එයා තමයි එහෙන් ඔක්කොම කරලා දෙන්නේ. ඊට පස්සේ මේ අනිත් ඩීටේල් ටික දෙනවා ඔක්කොම. දැන් අපි මේකේ මම මේකේ ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ මුලින්ම එන්ජියෝග්‍රෑමික් කරන්න කලින් කොහොමද කරන අතරතුරේ කොහොමද කරාට පස්සේ කොහොමද එහෙම ඒ දැන් එන්ජියෝ මට කන්දක්වත් පොඩි කන්දක්වත් නගින්න බැරුව හිටියේ. අපේ ගෙදර ගාවම පන්සල තියෙනවා පොඩි දුරක් යන්න තියෙන්නේ. මම ඒකටවත් යන්න මට ඒ පොඩි කන්දවත් නැග ගන්න බෑ. කඩේකට යන්න බෑ. නමුත් ඒ දුම්බර එන්ජියෝ ඒක කරාට පස්සේ මට ඒ ගති 90ක් විතර අඩු වුණා. ඔව් අඩු වුණා. ඒත් ඉතින් පොඩ රිදෙන්න ගත්තා. ඊට පස්සේ ඉතින් මෙහෙනවා ඔය ක්ලිනික් එකට යනවා බේත් බොනවා හරියට බේත් බීවා මිස්. ඔක්කොම ඒ දෙන જાති ඔක්කොම ෆාමසි එකෙන් අරන් හරි බීවා. ඊට පස්සේ මේ අර මොනවද දිවයට තියාගන්න පෙත්ත ගන්න කැක්කුමෙද්දි මම ඒක තියාගන්නවා. එතකොට අඩු වෙනවා ටක් ගාලා. ඒක තමයි ගොඩක් ඔය මේ ටික වෙනකම්ම හිටියේ මේ කරනකම්. එතකොට දැන් මුලින්ම එන්ජියෝග්‍රෑමික් කරන්න කිව්වට පස්සේ ඔයාලට මොකද හිතුනේ? බය හිතුණාද? අනේ නෑ මට දැන් කොහොමත් මම මැරෙනවනේ මම හිටියත් මැරෙනවා කරත් මැරෙනවනේ කියලා ඒක විතරයි මට දැනගෙන හිටියද එන්ජියෝග්‍රෑම් කියන්නේ මොකක්ද? කිව්වා මට ඒ දොස්තර මහත්තුරුන් ඉඳන් එහෙම මට එක්කෙනෙක් මේ අපේ කැම්ප් එකේ කරන විදිය වීඩියෝ අර මේකක පෙන්නවා. අපි අත ඔහම තියාගන්න. අර වීඩියෝ එකක පෙන්නවා මට ඒ කරන විදිය පපුවට මෙතන අත කපලා යවන විදිය. ඒ නැත්තම් ඔයා දැනගෙන හිටියේ නෑ. කිසිම දෙයක් එන්ජියෝග්‍රෑම් කරන්න කිව්වට පස්සේ තමයි බලලා දැනගත්තේ එහෙම කරන්න කියලා. ඒ මහත් කෝපල් කෙනෙක් අපිත් එක්ක වැඩ කරන එයා කිව්වා මේ රාන්දු කියලා රාගම මේ බය වෙන්න එපා අයියේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ අපේ රටේ කෙනෙක්ම හොයාගත්ත එකක්. අර බයිපාස් කරනවට වඩා ගොඩාක් හොඳයි ලේසි මේක කරගන්න කියලා. ඊට පස්සේ දැන් ඔයාට එහෙන්ද එක්ස්ප්ලেইন කරේ එන්ජියෝග්‍රෑම් එක ගැන මෙහි ආවට පස්සේ එන්ජියෝග්‍රෑම් එකට කලින් කිව්වද? මොකද්ද? එන්ජියෝග්‍රෑම් කරන විදිහ මෙහෙන් පහදලා කොළඹ. එතකොට කොහොමද කිව්වේ? කියන්නේ මෙහෙමයි වෙන්නේ කියන එන්ජියෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියන්නේ? කිව්වා මෙහෙම දැන් ඒක කරද්දී දුම් පරීක්ෂාවක් කරද්දී කොලයක් දෙනවනේ ඒකෙත් තියෙන රජයේ මොකද්ද කොලයක් අස්සම් කරන්නේ. ඒකෙත් ගොඩාක් දේවල් තියෙනවා අනතුරු වැටෙනවා. 100ට එක්කෙනෙක් දෙන්නෙකුට මේවා වෙනවා. ඒ කොලේම ගහලා තියෙනවා. නමුත් ඉතින් මං ගණන් ගත්තේ නැහැ. ඉතින් අනෙක් කට්ටියට අපි හිලු කර කොලේ අස්සම් කරලා දුන්නා. අනේ කිසි කෙනෙක්ගෙන් මේකක් නෑ ඔක්කොම හොඳයි මට නම් හොඳයි. එතකොට දැන් එන්ජියෝග්‍රෑම් එකට ඔයා ගියානේ මේක ඇතුළට. ඒ ගියාට පස්සේ මේ ගියපු ගමන් ඔයාට මොකද දැනෙන්නේ? බය හිතුණාද? ඒ ගිය ගමන් මං ඇතුළට ගත්තාම අර ඒ ඔපරේෂන් කරන ඇඳේ තියලා මේ ඒ ડોක්ටර් කතා කරේ තාත්තේ කියලා එහෙම කතා කරද්දී නිකන් අර බය ඔක්කොම හැරෙනවා. ඒකට යනකම් බයට ගියා. බයක් ඉතින් බය නැද්ද?
පස්සේ මේ කොහොමද ඩොක්ටර් කතා කරා ඔයත් එක්ක? එතෙන්දි පැහැදිලි කරාද කොහොමද කරන්න කියලා? ඔව් කිව්වා. කිව්වා. ඔව් බය වෙන්න එපා මේක මෙහෙම ලේසි මේකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් වතුර බොන්න කරලා ගිහිල්ලා මොකද මොනවා හරි කියනවද නැහැ? කිසිම වෙන ලෙඩක් නැහැ. ඊට පස්සේ ඒක ඔයාට يعني පහසුයි. එහෙම කතා කරද්දී හොඳයි. හොඳයි ඉතින්නේ ඕන කෙනෙක් නේ. ඔයාට විශේෂයෙන් දැන් මේ ප්‍රොසීජර් يعني මේ අතරේ ඔයාට විශේෂයෙන් මතක මොනවා හරි තියෙනවද වෙච්ච දෙයක් හරි හොඳ දෙයක් හරි නරක දෙයක් හරි මොකක් හරි දෙයක් එහෙම කියලා නම් මතක නැහැ. එහෙම දෙයක් ඉතින් නැහැ. මේක කරනවා මිස් කියන්නේ මම ඕක හැදිච්ච දවසේ ඉඳන් මම පළවෙනි මෙඩිකල් ලීව් මට දුන්නා දවස් 14ක්. ඊට පස්සේ මම හැමදාම දවස් වේලකට 60-70කට කැම්ප් එකේ කුස්සියේ උයලා දුන්නා කන්න ළමයිට. මේ වෙනකම් මේ එනකනුත් මම ඒක කරනවා. අපේ ගොඩාක් ලොකු ගාණක් නෑ 60ක් 70ක් වගේ වේලකට ඉන්නේ CCMP එකේ. ඉතින් මම තුන් වේල උයනවා. එතකොට දැන් මේකේ ඇන්ජියෝග්‍රෑම් එකට පස්සේ ඒක කරලා ඉවරයි කිව්වට පස්සේ ඔයාලට දැන් කියනවනේ දැන් මේ පරීක්ෂණය කරලා ඉවරයි. ඒක ඉවරයි. ඒකෙන් මට දුන්නානේ අර පපුවේ තියෙන කාඩ් එකක් මගේ බ්ලොක් පෙන්නලා. ඒක දැක්කම නම් බය හිතෙනවා බ්ලොක් ඒක හයක්. පෙන්නලා පැහැදිලි කරාද ඒක? ඔව් මම ඔයාගේ මේ තියෙන්නේ මේවා කරන්න ඕන. කරේ නැත්තම් අමාරුයි. අනිත් ඒවා නම් බේත් වලින් පුළුවන්. 3ක් තියෙනවා කිව්වා. 3 කරන්න ඕන කිව්වා. ඊට පස්සේ මේ දැන් අද ගියානේ 3න් 2ක් කරා. එකක් කරේ නෑ මේ ඒක අපි බේත් වලින් අඩු කරන්න බලමු කියලා කිව්වා. කිව්වා. ඊට පස්සේ දැන් ඔයාට මේ කිව්වොත් තොරතුරු මොනවද? තොරතුරු මොනවද? ඒ කියන්නේ ඉන්න ඕන විදිහ කන්න ඕනේ කෑම බීම. කිව්වා මේ මම ඉතින් මං කැම්ප් එකේ වැඩනේ. මං ඊට පස්සේ ආවා මේ කරපු ડોක්ටර්ගෙන් ලේඩි ડોක්ටර් කෙනෙක්. ඉතින් මං ડોක්ටර් දැන් හිටින් නම් මං කැම්ප් එකට යනවා. මං ගිහිල්ලා මං ඉගෙන එක්කෙනෙක් මං වැඩ කරා කමන්නත් කියලා. ඔයා බය නැතුව වැඩ කරන්නේ. කමන්නේ. ඔව් කම. බේත් ටික වෙලාවට බොන්න. ඒක කිව්වනේ. ඊට පස්සේ හොස්පිටල් එතෙන්දි කොහමද ඉවරනාට පස්සේ දැන් මේ වාක්‍යවල ගෙනාවට පස්සේ මිස්ලා හොඳයි බලාගත්තා. හොඳයි හොඳට නැගිටින්න එපා බහින්න එපා. මුත්‍රා ටික කරාම ඒ ටික ගිහින් දැම්මා. මුත්‍රා පොත්තිය ගිහින් දානවා. එයා ගෙනත් දෙන්නා. මේ වතුර ටික බොන්න ළඟට දෙනවා. ඉතින් දැන් මේක පස්සේ වාට මොන හරි අමාරුවක් හරි එහෙම මොනවද තියෙනවද? ආවොත් ඒකට පස්සේ එහෙමකට මොනවත් ආවේ නෑ. පපුව පොඩ්ඩක් ඉතින් මං කිව්වේ අර දෙන්න ගන්නවා. ඒක යනකොට දැනෙනවද? දැනෙනවා. එයින් එකක් හිතෙනවා මේ වලේ ගැට්ටට ගිහිල්ලා ගොක්කොලක් දැක ආවා කියන එක විතරක් දන්නවා. එතකොට දැන් මේ සම්පූර්ණයෙන් එන්ජිනියරින් කරපු මේක ගැන ඔයාගේ මේ අදහස් අද ඉතින් මං කියන්නේ දැන් අපිට ඕක වෙච්ච ගමන් කිව්වේ අපි අරක්කු බීලා සිගරට් බීලා බුලත් ටික කාලා කියලානේ. මං අහන්න කැමතියි එතකොට ගෑනු අය ජීවිතේ කවදාවත් දුමක් බොන්නේ නැහැ. බුලත් ටිකක් කන්න නැති අය ඉන්නවා. අරක්කු ටිකක් බොන්නේ නැති අය ඉන්නවා. එහෙම අක්කලාට නංගිලාට අම්මලාට කොච්චරද මාත් එක්කත් උඩ ගෙනිල්ලා ඔපරේෂන් කරා. මේ ඔක්කොම අපි කන කෑම. අපේ කන කෑම. කන කෑම බොන බීම. ඔව්. පසුබිමින් එන දේත් වෙන්න පුළුවන්. ඔව්. මොකද අම්මා තාත්තට තිබ්බනම් උදේදුරට අපිට දැන් මගේ ඉස්සරලාම මගේ තාත්තට හැදුනේ. තාත්තට බයිපාස් කරා. ඒ කාලේ ලක්ෂ 7මාරක්. ඊට පස්සේ මගේ අම්මට හැදුනා. අම්මා හැදිලා ගෙදරට ඇවිල්ලා අර ඒ වෙලාවේ පෙත්ත තිබ්බේ නැහැ. අම්මා එහෙමම නංගිලා ගෙදරම නැති වුණා. ඊට පස්සේ මගේ ඉන්න දැන් ජීවිතේ බාලම මල්ලි එයාටත් මේ heart එක. ඊට පස්සේ තමයි මට ආවේ 4 වෙනියට පව්. අම්මා තාත්තට කියනවනේ සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ. එනවා. ඔව්. අවුලෙන් වෙනවා. පරම්පරාවට එන ලෙඩක් තමයි හෘද රෝගය කියන්නේ. එතකොට අපි දැන් කරන්න ඕනේ කියන්නේ අර අපේ පොඩි කට්ටිය දැන් ඔයාලට දරුවෝ ඉන්නවනම්
දරුවන්ට එන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒක මොකද්ද කරන්න ඕනේ? ඒකකින් අපිට මේක නවත්තන්න බෑ. දැන් ඔයාගේ ඥානවලින් මේගොල්ලන්ට කියන්නේ. එතකොට අපිට ඒක නවත්තන්න බෑ. හැබැයි ඒගොල්ලන්ට පුළුවන් කලින් අඳුර ගන්න. පරීක්ෂණ කරලා බලන්න පුළුවන්. එන්ජිනියර් එකක් නේ. පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න. මොකද දැන් ඔය තෙල් කෑම කණේ කඩු කරලා මොකද ජිම් ගිහිල්ලා වායිලා තාම තරුණලා ජිම් ගිහිල්ලා එක්සර්සයිස් කරලා ඒ දේවල් කරලා ඒ ෆාස්ට් ෆුඩ්ස් ඒ වගේ දේවල් අඩු කරලා අපි කනවනේ. මිස් මම තව දෙයක් මිස්ක කියන්න මිස්ලා ඒ ගැන පරිවර්තන කරන අයනේ. මම කියන්නේ මේ කඩවල් වල විකුණන දැන් බලන්න අපේ ගෙදර ගෑනුන්ට මොනවද අර කුඩු නැතුව රසකාරක නැතුව කෑම එකක් යන්න බෑ. සුප්පට නැතුව යන්න බෑ. ඕවා ඉතින් රාජ්‍ය තහනම් කරා නම් ඉවරනේ. ඈ ඒකනේ ඉතින් ලෙඩ්ඩු ඒක තමයි. දැන් සිගරට් වලින් හැදුනා කියවම උන් කෝටි ගණන් බඩු ගන්නවා. ඒක හපවු ලෙඩ්ඩුන්ට වියදම් දැන් කුඩු ගෙනාවා කියලා අපි කුඩු බීලා හරියන්නේ නැහැ නේ. ඒ දේවල් වලින් අපි ඇත්තටම ඒ දේවල් නවත්තනකම් හිතුවොත් මේක කවදාවත් අපිට කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් ඔය මේ ඉතින් ඉතින් මේ ඇවිල්ලා අපට සල්ලි වලටනේ හැමදේම DVD පාටි ගේන්න ඔක්කොම දැන් මේ සැරේදී මොනවත් නැහැ. නිකන් දෙනවා. ඉතින් රාජ්‍යයට ගොඩාක් ස්තුති වෙන ඉතින් මේ රජේනේ. රාජ්‍යයයි ඔයගොල්ලන්ගේ සහයෝගයයි ගොඩාක් පින්. දැන් අනාගතයේදී මේ වගේ දේවල් කරන්නේ ඇන්ජෝගම් එක කරන්නේ ඉන්න ලෙඩෙකුට හරි. එහෙම ලෙඩෙකුට කියන්නේ. ඒ කියන්නේ මම නම් කියන්නේ හැකි ඉක්මනින් රජේ රෝහලකට ඇවිල්ලා කරගන්න. බය වෙන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් ඔයාට දැන් මම අහකට ඇති ඔයාට කියන්න තියෙන විශේෂ නෑ ඉතින් කියන්න තියෙන්නේ අරක තමයි ගෙදර ඉන්න මොන්ඩිසෝරියේ ඉඳන් දරුවන්ට උගන්වද්දි ඔය උයන විදිය කෑම වලට දාන තෙල් ඕවා කියලා දෙන්න ඕන මිස්සර. එතකොට අපේ ලෙඩ්ඩු අඩු කර හැකියි. ගෙදර ගෙවල් වලින් තමයි අපිට කරන්න පුළුවන්. දැන් බලන්න කඩේ අර බං කඩේකට එක්ක ගියොත් ඒකේ තියෙන සියලුම කෑම වල නම් පොඩි ළමයි දන්නවනේ අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ කාලක් තියෙනවා. ඔව් කාලක් තියෙනවා. හැම එකම රහක් තියෙනවා. රහක් තියෙනවා. ඒ රසෙට තමයි කැමති. කැමති. අනිත් දේවල් ටික ඉවරයි. එතකොට මම ඔයාට දැන් විශේෂයෙන් දැනගන්න දෙයක් නැහැ. එතකොට දැන් ඔයාට කරන්න තියෙන්නේ ගෙදර ගිහින් බෙහෙත් ටික වෙන හොඳට බොන්න. ඔව්. ගානට වෙලාවට බෙහෙත් ටික බොන්න. එතකොට දැන් විසුද්ධ ගන්නවනේ මම වැඩ කරා අයියන්නේ. නෑ ඒක ප්‍රශ්න